හොඳයි ළමයි ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා හේෂාන් කවිස්ක YouTube channel එකට. එතකොට අපි අද කතා කරන්නේ බෙදීම ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම කියන කොටස. ඒතර වර්ගමූලය පාඩම 10 වසර දෙවෙනි පාඩම 10 වසර දෙවෙනි පාඩමේ කොටස් දෙකක් තියෙනවා. වර්ගමූල පාඩමේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පළමු සන්නිකර්ෂණයෙන් වර්ගමූලය සෙවීම. අනිත් කොටස තමයි බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම. එතකොට මම පළමු සන්නිකර්ෂණයෙන් වර්ගමූලය සෙවීම කියන කොටස YouTube එකේ දාලා තියෙනවා. ඒතර ඒක බලන්න. ඊට පස්සේ තමයි තියෙන්නේ බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම. එතකොට ඒ කොටස තමයි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. එතකොට පළමු සන්නිකර්ෂණයෙන් වර්ගමූලය සෙවීම කියන පාඩමේ වර්ගමූලය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් සංඛ්‍යාක පූර්ණ වර්ග සංඛ්‍යාක වර්ගමූලය සොයන්නේ කොහොමද? ඒ වගේ කාරණා එතන කතා කරනවා. දැන් මෙතන මම වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා ඒ concept එකට යන්නේ නැහැ. මම කෙලින්ම බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම කියන කොටසම මෙතනින් එහාට කරගෙන යනවා. එතකොට බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සොයන්න දශම සංඛ්‍යාවක උනත් වර්ගමූලය හොයන්න බෙදීමේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දශම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පළමු සන්නිකර්ෂණය ටිකක් අමාරුයි. බෙදීමේ ක්‍රමයෙන් ඒක ලේසියෙන්ම හදන්න පුළුවන්. හරි අපි බලමු ගණන් ටිකක් බලමු. එතකොට සාමාන්‍යයෙන් පූර්ණ සංඛ්‍යාවක දශම සංඛ්‍යාවක ඕන එකක වර්ගමූලය හොයන්න පුළුවන් මේ ක්‍රමයෙන්. අපි බලමු උදාහරණ ටිකක්. හරි අපි ගන්න පළවෙනි උදාහරණය තමයි 1764 වර්ගමූලය හොයන විදිහ. හරි අපි ඒක බලමු කොහොමද හදන්නේ කියලා. ඉස්සරළම අපි කරගන්න ඕන වැඩක් තියෙනවා. මේ සංඛ්‍යාව දීලා තියෙන සංඛ්‍යාව මේ සංඛ්‍යාව එක ස්ථානයේ ඉඳන් එක ස්ථානයේ අපි දන්නවා මෙතනනේ තියෙන්නේ. දැන් දශම දිට ගත්තොත් මේකේ තියෙන්නේ මෙතන. දශම දිටෙන් මෙහා පැත්තට මොකුත් සංඛ්‍යා නැහැ. එක ස්ථානයේ කියන්නේ මේක. එක ස්ථානයේ ඉඳන් සංඛ්‍යා දෙක ඉස්සරහට වෙන් කර ගන්නවා. සංඛ්‍යා දෙක ඉස්සරහට වෙන් කර ගන්නවා. කියන්නේ මෙහෙම 64 17 අන්න හරිනේ. දැන් 64 සංඛ්‍යා දෙකක් 17 සංඛ්‍යා දෙකක් මේ විදිහට ජෝඩු එක ස්ථානයේ ඉඳන් තමයි සංඛ්‍යා වෙන් කරගන්නේ. හරි දැන් මේ වගේ සංඛ්‍යාවක් තිබ්බා කියලා හිතන්නකෝ. මේකත් ඒතර එක ස්ථානයේ ඉඳන් සංඛ්‍යා දෙක වෙන් කරගන්න බෑ. ඒතර කොහොමද ඒක වෙන් කරගන්නේ මේ සංඛ්‍යා දෙක මුලින් වෙන් කරගන්නවා ඊට පස්සේ මේක වෙන් කරගන්නවා ඊට පස්සේ ඉස්සරහට එතකොට සංඛ්‍යා දෙකක් නැහැ. එකයි තියෙන්නේ. කියන්නේ මෙහෙම 89 ඊළඟට 63 ඊළඟට 1 නේ. දැන් මේකේ ජෝඩු තිබ්බට මේකේ ඉලක්කම් දෙකක් නැහැ. ඒක කමන්නේ. ඒක අවුලක් නැහැ. අගේ ඉඳන් ඉලක්කම් දෙක වෙන් කරගන්න ඕනේ. මුල් කියන්නේ පළවෙනියට තියෙන ඉලක්කම ඒකට ජෝඩුවක් නැති වෙන්න පුළුවන්. මේ වල ජෝඩු තියෙන්න ඕන. ඊට පස්සේ මම මේකට දානවා බෙදීම. මොකද බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන්නේ. බෙදීමේ ක්‍රමයෙන් තමයි වර්ගමූලය හොයන්නේ. හරි. ඔන්න මම බෙදීම දැම්මා. ඊට පස්සේ අපි කරන්නේ පළවෙනි සංඛ්‍යා දෙක තියෙනවනේ. මේ බලන්න. පළවෙනි සංඛ්‍යා දෙක 17. පළවෙනි සංඛ්‍යා දෙක හෝ ඊට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය ගන්න ඕනේ. දැන් 17 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්ද? ඒතර පූර්ණ වර්ග කියන්නේ මොනවද කියලා මම පළමු සන්නිකර්ෂණයෙන් වර්ගමූලය හොයන වීඩියෝ එකේ කතා කරා. ඒකේ ඔක්කොම වර්ගමූලය සම්බන්ධයෙන් ඔක්කොම කතා කරලා තියෙන්නේ. හරි. පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ මේවානේ අපි දන්නවානේ. දැන් 6 වර්ගය ගත්තොත් 36යි. ඒතර 36 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව. ඒ කියන්නේ 36ට හරියටම පූර්ණ වර්ගමූලයක් තියෙනවා. 36 වර්ගමූලය 6යි නිකන් ඒ වගේ. ඒවට තමයි කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා කියලා. 17 කියන්නේ අපි දන්නවනේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ. එහෙනම් 14 ළඟම ඊට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව ගන්න ඕන. දැන් අපි දන්නවා 14 වඩා අඩු ළඟම පූර්ණ සංඛ්‍යාව මොකද්ද? 16 කියන්නේ අපි දන්නවා 4 වරක් 4. 4 වර්ගය. 4 වර්ගය තමයි 16 කියලා කියන්නේ. ඒ කියන්නේ 16 වර්ගමූලය එතකොට 4යි. 16 වර්ගමූලය එතකොට 4යි. ඒතර අපි කරන්නේ දැන් මේක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් කෙලින්ම මේක වර්ගමූලය ගන්නවා. දැන් මේක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ. එහෙම උන්නේ නැත්තම් ඊට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය ගන්නවා. ඊට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව වර්ගමූලය ගන්නවා. දැන් 14 වඩා අඩු පූර්ණ වර්ගය 16නේ. ඒතර 16 වර්ගමූලය 4යි. එහෙනම් මම ලියනවා මෙතනින් උඩින් 4 දානවා. දැන් මෙතනින් 4 දාලා මම මෙතනනුත් 4 දානවා. එතකොට 4 වරක් 4 16යි. 4 වරක් 4 16යි. එතකොට උඩ තියෙන්නේ 17නේ. යට තියෙන්නේ 16. එහෙනම් 17න් 16ක් අඩු කරනවා. 17න් 16ක් අඩු කරාම 1යි. 1යි. සාමාන්‍ය බෙදීමක් වගේම තමයි. මොකක්ද ඉස්සලම් කරේ? ඉස්සලම් තියෙන සංඛ්‍යා දෙක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් ඒක වර්ගමූලය ගන්නවා.
පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයි නම් ඊට වඩා අඩු ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යා වර්ගමූලය ගන්නවා. 14 වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යා 16 නේ. ඒතර 16 වර්ගමූලය 4. එහෙනම් මම මෙතනින් දා ගන්නවා ඒ සංඛ්‍යාව, මේ මෙතනින් දා ගන්නවා ඒ සංඛ්‍යාව. ඒතර 4 වරක් 4 16යි. මේ දෙක ගුණිතේ මෙතනින් දා ගන්නවා. ඊට පස්සේ 17න් 16ක් අඩු කරනවා. අඩු කරාම එන්නේ 1යි. ඊට පස්සේ කරන්නේ දැන් බෙදීමකදී ඊට පස්සේ මේ සංඛ්‍යාව මෙතනට ගන්නවනේ. දැන් මෙතන ජෝඩු තියෙන සංඛ්‍යා. ජෝඩු තියෙන. එහෙනම් මෙන්න මේ ජෝඩුවම මම මෙතන යටට ගන්නවා. ජෝඩුවම යටට ගන්නවා. නේ? ඒ කෙලින්ම ලියනවා මම. 64යි. දැන් එතකොට මේ බලන්න 164 තමයි තියෙන්නේ. 164 තමයි තියෙන්නේ නේද? ඊට පස්සේ කරන්නේ මම මෙහෙම. දැන් මෙතන අපිට ආවේ 4 නෙමෙයි. මෙතන 4 නේ ආවේ. මෙන්න මේ සංඛ්‍යාව මම මේ කෙලින්ම මේ සංඛ්‍යාව මම දෙකෙන් ගුණ කරගන්නවා. දෙකෙන් ගුණ කරාම 4 වරක් 2 8යි නේද? 8යි. එතකොට ඒක ගුණ කරාම 8යි. 8 දැන් 8 දානවා ඊට පස්සේ. මෙතනින් එතකොට එන්නේ 80 ගණක් එන්නේ. ඒ කියන්නේ දැන් මෙතන සංඛ්‍යා දෙකක් එන්න ඕනේ. දැන් එක ස්ථානයේ සංඛ්‍යාව අපි දන්නේ නැහැ. එක ස්ථානයේ සංඛ්‍යාව දන්නේ නැහැ. ඒක හොයා ගන්න ඕනේ. ඒ මෙතන එන සංඛ්‍යාව තමයි මෙන්න මෙතනත් එන්නේ. මොකක්ද අපි කරේ? මෙතන තියෙනවනේ දැන් මෙතන උඩාපු සංඛ්‍යාව තියෙනවනේ. උඩාපු සංඛ්‍යාව දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරාම එන්නේ 8නේ. 8. එහෙනම් 80 ගණක් තමයි මෙන්න මෙතනට එන්නේ. ඒ කියන්නේ ඒකේ 10 ස්ථානයේ සංඛ්‍යාව අපි දන්නවා. එක ස්ථානයේ සංඛ්‍යාව තමයි දන්නේ නැත්තේ. එහෙනම් මෙතනට එන ආගේ අපි හොයා ගන්න ඕනේ. මේ මෙතනට එන ආගේම තමයි මෙන්න මෙතන උඩටත් එන්නේ. අපි හිතමු මෙතන නිකන් බිඳුව දැම්ම කියලා හිතමු. එහෙනම් මෙතනත් බිඳුව එනවනේ. බිඳුව දැම්මට පස්සේ 80 ගුණ කිරීම බිඳුවනේ. ඒතර 80 ගුණ කිරීම බිඳුව කියන්නේ බිඳුවනේ. හරි. එතකොට බිඳුව එතනට ගැලපෙන්නේ නැහැ. දැන් මෙතනට දාන සංඛ්‍යාව ගුණ වෙලා එක්ක 164 වෙන්න ඕන. එහෙම නැත්නම් ඒකට ආසන්නම අඩු සංඛ්‍යාවක් වෙන්න ඕන. ඊට ආසන්නම අඩු සංඛ්‍යාවක් වෙන්න ඕන. හරි. සාමාන්‍ය බෙදීම වගේම තමයි. මම මෙතන එක දාන්න. මෙතන එක දැම්මොත් මෙතනත් එක. එතකොට 81 ගුණ කරනවා එකෙන්. 81 එකෙන් ගුණ කරාම 81මනේ. එතකොට 164 ලොකුයිනේ 81කට වඩා ගොඩක්. එහෙනම් එක දාලා හරියන්නේත් නෑ එතනට. ඒක බලන්න ඕන තර්ක කරලා. මම මෙතනට දෙක දාන්න. දෙක දැම්මට පස්සේ මෙතනටත් දෙක එනවා. එතකොට 82 ගුණ කරන්න ඕන දෙකෙන්. මනෝමෙන් ගුණ කරන්න. 82 ඒවා දෙකක් කීයද? 82 දෙකෙන් ගුණ කරන්න මේ මනෝමෙන් කරන්න පුළුවන්. දෙවරක් 2 4යි, දෙවරක් 8 16යි. 164 ආවනේ. එහෙනම් මෙතනට ගැලපෙන්නේ කීයද? දෙකනේ. දෙක. එහෙනම් 82 ගුණ කිරීම 2. 82 ගුණ කිරීම 2 කියන්නේ 164යි. හරියටම ආව 164 නේ. එහම හරියටම ආවේ නැත්තම් ඊට අඩු සංඛ්‍යාවක් තමයි ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ 164 අඩු කරාම බිඳුවයි. උත්තරේ බිඳුවයි. එහෙනම් 1764 වර්ගමූලය කීයද? මේ බලන්න 42යි. 42යි. එහෙනම් මම ලියනවා 1764 වර්ගමූලයේ කෙලින්ම 42යි කියලා. හරි ඊළඟට අපි බලමු 1156 වර්ගමූලය හොයන විදිය. එකත් කලින් විදියටම තමයි. වැඩේ හරියට තේරුණා නම් වීඩියෝ එක නවත්තලා හදාගෙන යන්න. හරියට බලමු. ඉස්සලම අග ඉඳන් අපි සංඛ්‍යා දෙක දෙක වෙන් කර ගන්න ඕනේ. මේ සංඛ්‍යා දෙක දෙක වෙන් කර ගන්න ඕනේ. මම වෙන් කරනවා මේ 56යි 11යි. ආ ඔය විදිහට සංඛ්‍යා වෙන් කර ගන්නවා මම. වෙන් කරගෙන බෙදීම දානවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් මුලින් තියෙන සංඛ්‍යා දෙක තියෙනවනේ. මුලින් තියෙන සංඛ්‍යා දෙක බලන්න ඕන පූර්ණ වර්ග සංඛ්‍යාවක්ද කියලා. ඒ 11 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ. පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද? අපි දන්නවා 1 වර්ගය 1, 2 වර්ගය 4, 3 වර්ගය 9, 4 වර්ගය 16. ඒතර මේවා තමයි පූර්ණ වර්ග සංඛ්‍යා කියලා කියන්නේ. 11 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ. ඒතර 11ට වඩා අඩු ආසන්නතම පූර්ණ වර්ග සංඛ්‍යාව ගන්න ඕන. 11ට වඩා අඩු ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 9යිනේ. 9යි. ඒතර 9 වර්ගමූලය ගන්න ඕන. 9 වර්ගමූලය අපි දන්නවා 3යි. 3 වරක් 3නේ 9 වෙන්නේ නේ. එහෙනම් මම මෙන්න මෙතනට 3 දා ගන්නවා. මෙතනට 3 දා ගන්නවා. එතකොට මෙතනටත් ඒ සංඛ්‍යාවම දා ගන්න ඕනේ. මෙතන දාගන්න සංඛ්‍යාව මෙතනටත් දා ගන්නවා. සාමාන්‍ය බෙදීමක් වගේ තමයි. එතකොට මේ 3 වරක් 3 9යි. එතකොට මේ දෙක ගුණ කරලා ඒ වෙන උත්තරේ මෙතන යටින් දා ගන්නවා. 3 වරක් 3 9යි. ඊට පස්සේ බලන්න 11න් 9ක් අඩු කරන්න.
11 9 ගියාම කීයද 2යි 2යි. ඊට පස්සේ මෙන්න මේ තියෙන සංඛ්‍යා ජෝඩුවම යටට ගන්නවා. සංඛ්‍යා ජෝඩුවම යටට ගන්නවා 56යි 56යි. ඊට පස්සේ බලන්න කීයද 256ට 256ට. හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ තියෙනවනේ මෙතන සංඛ්‍යාව. ඒ සංඛ්‍යාව අපි දෙකෙන් ගුණ කරනවා. මේක නියතයක් ඈ. මේ දෙකෙන් ගුණ කරන එක නියතයක් ඈ. මේ සංඛ්‍යාව දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරාම 6යි. 6යි. 3 2 6යි. ඊට පස්සේ මෙතනට එන්නේ 60 ගාණක් නේද? 10 ස්ථානේ අපි දන්නවා 6. එක ස්ථානේ දන්නේ නැහැ. එක ස්ථානේ දන්නේ නැහැ. එතනට මේ එක ස්ථානෙට එන සංඛ්‍යාවම තමයි මෙන්න මෙතනටත් එන්නේ. මෙතනටත් එන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ 256. දැන් මෙතන බිංදුව දැම්මොත් ඔයාලා දන්නවා ඒක වෙන්නේ නෑනේ. 60 ගුණ කිරීම බිංදුව කියන්නේ බිංදුවයි. එක දැම්මොත් 61 ගුණ කිරීම 61 කියන්නේ 61ම නේද? 61ම. දෙක දැම්මොත් බලන්න. දෙක දැම්මොත් 62 ගුණ කිරීම 2. 62 දෙකෙන් ගුණ කරලා බලන්න 62 ඒවා දෙකක් 124යි. 124ට වඩා වැඩිනේ තව. අය ඊළඟ සංඛ්‍යාව 3නේ. 3 දාලා බලන්න. 63 ගුණ කිරීම 3. 63 ගුණ කිරීම 3. බලන්න එහෙම දාලා 189 නෑ 256ටත් වඩා වැඩි. එහෙනම් ඊළඟ තියෙන සංඛ්‍යාව 4. මෙතනටත් 4 දාන්න මෙතනටත් 4 දාන්න. 64 ගුණ කරන්න 4ෙන් 4 වරක් 4 16න් 6 දැම්ම එකක් ඉතිරි 4 වරක් 6 24යි 25යි 200 අන්න හරි 256යි ගානටම ආවනේ ගානටම ආවා. කීය දැම්මොත් ආවේ 4 දැම්මොත්. එහෙනම් මෙතනට අපි දානවා 4 මෙතනටත් අපි දානවා 4. 64 4ෙන් ගුණ කරාම උත්තර එනවා 256යි කියලා. හරියටම එනවා. එහෙනම් බිංදුවක්. ඒ කියන්නේ 1156 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඒකේ වර්ගමූලය හරියටම එනවා 34යි කියලා. 34යි කියලා. එහෙනම් 1156 වර්ගමූලය 34යි. 34යි. හරි අපි බලමු දශම සංඛ්‍යාවක වර්ගමූලයක් හොයන විදිහ. දශම සංඛ්‍යාවක. එතකොට මේකත් අර විදිහම තමයි. 3.6 ක වර්ගමූල හොයන විදිහ බලමු. මේක එතකොට අපි කරන්නේ මේ එක ස්ථානයේ මේකනේ 3 එක ස්ථානේ. එක ස්ථානේ ඉඳන් ඉස්සරහටයි පිටපස්සටයි සංඛ්‍යා දෙක දෙක වෙන් කරන් යනවා. ඒ කියන්නේ හිතන්න මෙහෙම තිබ්බා කියලා. කොහොම තිබ්බා කියලා හිතන්න. ඒක එක ස්ථානේ ඉඳන් එක ස්ථානේ මේකනේ ඉස්සරහට සංඛ්‍යා දෙක දෙක වෙන් කරන් යනවා. පිටපස්සට සංඛ්‍යා දෙක දෙක වෙන් කරන් යනවා. එතකොට මේ ඔන්න සංඛ්‍යා දෙකයි. දැන් මෙතන ඉස්සරහ දෙකක් නේ එකයි. එතකොට 34 4. ඒතර මෙතන දශම දිට අනිවාර්යයෙන්ම තියන්න ඕන. ඊපස්සේ පිටපස්සට සංඛ්‍යා දෙක දෙක වෙන් කරන් යන්න ඕනේ. 52 94 52 94 ඒ විදිහට චුට්ටක් ඉඳ තියලා පරතරයක් සහිතව සංඛ්‍යා දෙක දෙක වෙන් කරන් යන්න ඕන. හරි මේක බලන්න චුට්ටක් 93.314. ඒතර මේකෙත් මේ එක ස්ථානේ මෙතනනේ. එතන ඉඳන් ඉස්සරහට සංඛ්‍යා දෙක දෙක වෙන් කරන් යන්න ඕන. පිටපස්සට සංඛ්‍යා දෙක දෙක වෙන් කරන් යන්න ඕන. ඔන්න ඉස්සරහට එතකොට දෙක දෙක වෙන් කරාම 93 එන්නේ. දශම තිස් දැම්මා. පිටපස්සට දෙක දෙක වෙන් කරන් යන්න ඕනේ. 31යි. ඊපස්සේ 4යි නේද? හා. දැන් එතකොට දැන් දශම තිත තියලානේ. දශම තිත තිබ්බට පස්සේ අගට බිංදු දැම්මට කමක් නැහැ. බිංදු දැම්මට කමක් නැහැ. එතකොට දැන් දශම තිතෙන් පිටපස්සේ මේ දැන් මෙතන ජෝඩුවක් තියෙනවා. මෙතන ජෝඩුවක් නැහැ. එතන ජෝඩුවක් නැහැ. කොහොමත් දශම තිතෙන් පිටපස්සේ ජෝඩු හැදෙන්න ඕන. ඒක නිසා මෙතනත් මම බිංදුවක් දාගන්නවා. බිංදුවක් දාගන්නවා. දශම තිත තිබ්බට පස්සේ අර සංඛ්‍යාව වුණාට පස්සේ මෙතනින් බිංදුව ඕන තරම් දැම්ම හැකියි. ඒකේ අර සංඛ්‍යාවේ අගයට වෙනසක් වෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. දැන් හිතන්න 35 තියනවා කියලා. ඉස්සරහට බිංදු දැම්මට අවුලක් නැහැ. මේකේ සංඛ්‍යා අගය වෙනස් වෙනවද නෑනේ. ඒ වගේ තමයි. දශම තිතෙන් පස්සේ මේ සංඛ්‍යා අවසන් වුණාට පස්සේ බිංදු ඕන තරම් දැම්ම හැකියි. එහෙනම් මෙතනත් මම බිංදුවක් දාගන්නවා. මොකද ජෝඩු තියෙන්න ඕන. ජෝඩු තියෙන්න ඕන නිසා. ඔන්න එහෙනම් මම ජෝඩු වෙන් කර ගන්නවා. දශම දැන් මෙතන එක ස්ථානේ 3නේ. ඒතර 3න් ඉස්සරහට ආයේ මුකුත් සංඛ්‍යා නෑනේ. ඒතර 3 විතරයි. ඒතර ඒකේ ජෝඩුවක් ගන්න විදියක් නෑ. හා. දශම තිත මම මෙතනින් තියෙනවා. ඒකට පිටපස්සේ 61 තමයි තියෙන්නේ. ඔන්න ජෝඩුවක් විතර මම ලිව්වා 61. හරි ඔන්න මේකට මම එතකොට දීර්ඝ බෙදීම දානවා. ඉස්සෙල්ලම අර කලින් කරා වගේ තමයි. ඉස්සෙල්ලම් බලන්න ඕන පළවෙනි සංඛ්‍යාව. පළවෙනි සංඛ්‍යා දෙක හරි දෙකක් තියෙනවා නම් ඒක හරි. හරි. දැන් මෙතන තියෙන්නේ 3නේ. හා. එතකොට මේ 3 අපි දන්නවා 3 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයි. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයි. හා. එහෙනම් පූර්ණ වර්ග දැන් 3ට වඩා අඩු ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව බලන්න ඕන. අපි දන්නවා 3ට වඩා අඩු ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව 1යි. එකේ වර්ගය කියන්නේ 1යිනේ. ඒතර එකේ වර්ගමූලෙත් විතර 1යි. එහෙනම් 3ට වඩා අඩු ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව
1 එහෙනම් 1 වර්ගමූලය කීයද? 1 වර්ගමූලය 1යි නේද? 1 වර්ගමූලය 1යි. ඒතර වර්ගමූලයේ සංඛ්‍යාව තමයි ගන්නෙ. එහෙනම් මෙතනටත් මම 1 දානවා. මෙතනටත් මම 1 දානවා. මෙතනත් 1 මෙතනටත් 1. ඊට පස්සේ මොකද කරන්නේ? 1 1කින් ගුණ කරනවා. මේ දෙක ගුණ කරනවා. 1 වරක් 1 1යි. 1 වරක් 1 1යි. 3 එකක් අඩු කරන්න 2යි. 2යි. දැන් එතකොට මේ දශම තිත ඒ කෙලින්ම උඩින් දාන්න ඕනේ. මේ දශම තිත කෙලින්ම උඩින් දාන්න ඕනේ. ඊට පස්සේ මම මේ ජෝඩුව ගන්නවා. මෙන්න මේ ජෝඩුව මම යටට ගන්නවා. 61. එතකොට දැන් මෙතන තියෙන 261. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය දන්නවා මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරන්න ඕන. දෙකෙන් ගුණ කරලා තමයි මෙතන ගන්නෙ. එක දෙකෙන් ගුණ කරාම 2යි. එහෙනම් මෙතන තියෙන 20 ගාන. 20 ගාන. මේ එක ස්ථානේ දන්නේ නැහැ. මෙතන තියෙන සංඛ්‍යාව තමයි මෙතනටත් එන්නේ. මෙතනටත් එන්නේ. එහෙනම් බලන්න 261 කොහොමද හැදෙන්නේ කියලා. මෙතන බිංදුව දැම්මොත් වල දැන වෙන්නේ නැහැ. 20 ගුණ කිරීම බිංදුව කියන්නේ බිංදුවයි. එක දැම්මොත් 21 ගුණ කිරීම එක කියන්නේ 21මයි. ඊටත් වඩා වැඩි. දෙක දැම්මොත් 22 ගුණ කිරීම දෙක කියන්නේ 44. ඊටත් වඩා වැඩි නේ. එහෙනම් ටිකක් වැඩි අගයක් තමයි මෙතනට එන්නේ. ටිකක් වැඩි අගයක් නේ. අපි ටිකක් නිකන් වැඩි අගයක් දාලා බලමු. නිකන් 5 වගේ දාලා බලමු. 5 වගේ. මෙතන නිකන් 5 වගේ දැම්මොත් 25 ගුණ කිරීම 5. 25 අපි දන්නා 125 නේ. ඊටත් වඩා වැඩි. ඊටත් වඩා වැඩි. ඊටත් වඩා ටිකක් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි. එහෙනම් තව ටිකක් ලොකු එකක් දාලා බලමු. නිකන් 8 වගේ දාලා බලමු. 8 වගේ. 8 වගේ දාලා බලමු. මෙතන 28 ගුණ කිරීම 28. 28 ගුණ කිරීම 28 ගුණ කිරීම 8. 224යි. 224ටත් වඩා වැඩි නේ. 261 නේ තියෙන්නේ. 224ටත් වඩා වැඩි. එහෙනම් නිකමට අපි මෙතන 9 දාලා බලමු. 9 දාලා බලමු වැඩි වෙයිද කියලා. 9 දාලා බලමු. එතකොට 29 ගුණ කිරීම 9. 261. 261 හරියටම එනවනේ. හරියටම එනවා. එහෙනම් මෙතනට ගැලපෙන සංඛ්‍යාව තමයි 9. 9. මෙතනටත් 9. මෙතනටත් 9. එතනටත් 9. 29 ගුණ කිරීම 9 කියන්නේ 261යි එහෙනම්. හරියටම එනවා ඒකේ වර්ගමූලය. බිංදුවයි. එතකොට 3.61 වර්ගමූලය කීයද? 1.9යි. 1.9යි. එහෙනම් මම ලියනවා 3.61 වර්ගමූලය හරියට වෙනවා 1.9ක් කියලා. 1.9ක් කියලා. ඒතකොට දශම සංඛ්‍යාවලත් ගේමක් නැතුව වර්ගමූලය බෙදීමේ ක්‍රමයෙන් හැදුවේ හැටි. හරි බලන්න ඊළඟ ගන්න. 3.421 අගය දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න. දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න. හරි. අපි බලමු කොහොමද හදන්නේ කියලා. සාමාන්‍යයෙන් හදන විදිහ බලමු. අපි එක ස්ථානේ ඉඳන් මෙතන ඉඳන් සංඛ්‍යා දෙක දෙක වෙන් කරගන්නවා. ඉස්සරහට සංඛ්‍යා දෙකක් නෑනේ. එහෙනම් මම 3 කියලාම දානවා. පිටපස්සේ එතකොට සංඛ්‍යා දෙක දෙක වෙන් කරගන්නවා. මේ 42යි. මෙතන එතකොට සංඛ්‍යාවක් නෑනේ. එක විතරයි තියෙන්නේ. එහෙනම් මම මෙතන බිංදුවක් දාගන්නවා. එතකොට 4යි 2යි කියන 42යි මෙතන 10යි. ආයෙ විදිහට දාගන්නවා. ඔන්න මම දීර්ඝ බෙදීම දාගන්නවා. හරි දැන් කෙලින්ම වැඩේ කරන් යන්න තියෙන්නේ. 3 කියන්නේ අපි දන්නවා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයි. 3ට වඩා අඩු ළඟම පූර්ණ වර්ග සංඛ්‍යාව 1. එකේ වර්ගමූලය කීයද? එකේ වර්ගමූලය 1යි. එහෙනම් මම මෙතනට 1 දාගන්නවා. මෙතනට 1 දාගන්නවා කියන්නේ මෙතනට 1 තමයි එන්නේ. 1 වරක් 1 මේක මේකෙන් ගුණ කරාම 1 වරක් 1 1යි. 3න් එකක් ගියාම පිළිතුර 2යි. දැන් එතකොට මේ දශම තිත ඒක උඩින් හරියටම ගන්නට තියාගන්නවා. ඊට මෙන්න මේ ජෝඩුව මම යට ගේනවා. ජෝඩුව යට ගේනවා. එතකොට කීයද? 242 තමයි එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන දාගත්ත සංඛ්‍යාව අපි දෙකෙන් ගුණ කරලා තමයි ගන්න. එක දෙකෙන් ගුණ කරා අපි දන්නවා 2යි. එහෙනම් මෙතනට එන්නේ 20 ගාන. මෙතන සංඛ්‍යාව දන්නේ නැහැ. මේ සංඛ්‍යාව තමයි මෙතනටත් එන්නේ. දැන් මෙතනට මොකක් හරි සංඛ්‍යාවක් දාන්න ඕන. ඒ 242 කියන්නේ ලොකු සංඛ්‍යාවක් නේ. නිකන් 1 2 වගේ දැම්මට චූටි සංඛ්‍යාව තමයි එන්නේ. ටිකක් ලොකු සංඛ්‍යාවක් තමයි දාන්න ඕන. අපි නිකන් 8 වගේ දාලා බලමු. ටිකක් ලොකු සංඛ්‍යාවක් 8 වගේ දාලා බලමු. එතකොට 28 ගුණ කිරීම 8නේ. නේ 224යි. 224යි. බෑ 242 ඊටත් වඩා වැඩි. එහෙනම් ටිකක් 9 වගේ දාලා බලමු. 9 වගේ දාලා බලමු. ඒතකොට 9 දැම්මට පස්සේ 29 ගුණ කිරීම 9. 261. හැබැයි 261කට වඩා මේක පොඩි නේ. 261කට වඩා මේක පොඩි. එහෙනම් අඩු එක තමයි ගන්න වෙන්නේ. එහෙනම් 8 තමයි ගන්න වෙන්නේ. 9 දැම්මොත් ඒක 261 වෙනවනේ. මෙතන 242කින් 261ක් අඩු කරන්න බෑනේ. එහෙනම් ඊට වඩා අඩු සංඛ්‍යාව තමයි දාන්නේ 224. අඩු ළඟම එක තමයි දාන්නේ. එහෙනම් 224 එන්නේ 28 ගුණ කිරීම 8. එහෙනම් මෙතනට දාන්න වෙන්නේ අපිට 8. එහෙනම් මෙතනටත් 8 මෙතනටත් 8 තමයි දාන්නේ.
මෙතන 8 මෙතනටත් 8 තමයි දාන්න වෙන්නේ. එහෙනම් 28 ගුණ කිරීම 8. 28 ගුණ කිරීම 8 කියන්නේ කීයද? අපි හැදුවා 224යි. 224යි. ඊට පස්සේ මේ උඩේ එකෙන් මේක අඩු කරන්න ඕනේ. 242 න් 224ක් අඩු කරන්න. 2කින් 4ක් බෑ මේ පැත්තෙන් ගන්නවා 12න් 4ක් 8යි 8යි මෙතන තියෙන්නේ 3නේ 3න් 2ක් 1යි 18. ඒක මේවා බිඳුව. හරි ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ දැන් මෙතන තියෙන ජෝඩුව 10නේ. ඒ ජෝඩුවම යට ගන්නවා 10. 10. උන ජෝඩුව ගන්නවා. ඒතකොට මෙතන තියෙන්නේ එතකොට 1810යි. 1810යි. ඉතින් බලන්න ඕනේ 1810 කොහොමද එන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ 18යි. 18යි. දැන් අපි මෙතනින් ගන්න මේ සංඛ්‍යාවන අපි දෙකෙන් ගුණ කරලා ගත්තේ. දැන් මෙතනට ගන්න බෑ. මෙතනට ගන්න නම් මේ සම්පූර්ණ සංඛ්‍යාව දශම නැතුව ගන්න ඕන. සම්පූර්ණ සංඛ්‍යාවම දෙකෙන් ගුණ කරලා ගන්න වෙනවා ළමයි. කියන්නේ 18 සම්පූර්ණ සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ගන්න වෙනවා. කියන්නේ 18 දෙකෙන් ගුණ කරලා ගන්න වෙනවා. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම 18 නේ. 18 දෙකෙන් ගුණ කරලා ගන්න. 18 දෙකෙන් ගුණ කරාම 36යි නේ. 36. එතකොට මෙතනට එන්නේ 360 ගන්න. 360 ගන්න. 360 ගන්න. එක ස්ථානයක් අපි දන්නේ නැහැ. එක ස්ථානයක් දන්නේ නැහැ. මෙතන එක ස්ථානෙම තමයි මෙන්න මෙතනටත් එන්නේ එක ස්ථානෙ විදියට නේ. මෙතන එක ස්ථානෙ තමයි මෙතනටත් එන්නේ එක ස්ථානෙ විදියට. එහෙනම් මෙතන දාන සංඛ්‍යාව තමයි මෙතනටත් එන්නේ. හරි. බලමු අපි 1810 එන විදිය තමයි බලන්න වෙන්නේ. එතකොට එක බිංදුව දැම්මොත් එන්නේ නැහැ. එක දැම්මොත් ඒතර 360 ඒවා එකක් 360 ගමන. දෙක දැම්මොත් ඒත් නිකන් 600 ගණක් වගේ වෙන්නේ. ටිකක් ලොකු වෙලි. තුන නිකන් අපි නිකමට 4 වගේ දාමු. 4 වගේ දාලා බලමු. 364 ගුණ කරන්න 4න් 1456. ඊටත් වඩා වැඩි නේ මේකනේ. එහෙනම් 5 දාලා බලමු. 5 දාලා බලමු. එතකොට 365 ගුණ කරන්න ඕන 5න්. 1825යි. හැබැයි මෙතන තියෙන 1810යි. මෙතන තියෙන 1825ක් ආවේ. එහෙනම් මේක ගන්න බෑ. ඒකට අඩු ආසන්න මේක ගන්න වෙන්නේ. එහෙනම් 1456 තමයි ගන්න වෙන්නේ නේ. 1456. ඒතකොට 4 තමයි දාන්න වෙන්නේ. 364 ගුණ කිරීම 4. එහෙනම් මෙතන දාන්න වෙන්නේ 4. මෙතනටත් 4 දාන්න වෙන්නේ. එහෙනම් 364 ගුණ කරන්න 4. 364 4න් ගුණ කරා මෙතන ගුණ කරා අපි 1456යි. 1456යි. අඩු කරන්න. දැන් මේක අඩු කරන්න වෙනවා. බිංදුවෙන් 6ක් දැන් 10න් 6ක් ගියාම 4යි. ඉතන තියෙන බිංදුව මේ පැත්තෙන් යනවා 10න් 5ක් 5යි. 7යි 7න් 4ක් 3යි. 354යි. 4 දැන් ප්‍රශ්නේ කියන්නේ අගේ දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න. දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න. එතකොට අපි කරන්න ඕන දැන් මේක තව ගන්න පුළුවන් අපිටනේ. තව ගොඩාක් ගන්න පුළුවන්. ඒතර අපි කරන්නේ දශම ස්ථාන තුනකට හොයලා දශම ස්ථාන දෙකකට ආසන්න වට යන්න ඕන. ආසන්න වට යන්න ඕන. වැටීමක් තමයි මෙතන තියෙන්නේ. නිකන් දෙකක් හොයලා නතර කරලා බෑ. දශම ස්ථාන තුනකට වටේලා ඊට පස්සේ තමයි මේකට වට යන්නේ. එහෙනම් තව අපි ගන්න වෙනවා. දැන් මෙතන ජෝඩුනේ ගන්න වෙන්නේ. ජෝඩුනේ ගන්න වෙන්නේ. දැන් මෙතන ආයි සංඛ්‍යා මුකුත් නැහැනේ. එහෙනම් අපිට බිංදු දා ගන්න පුළුවන් ඕන තරම්. මෙතන දශමක් තිතක් තියලානේ තියෙන්නේ. බිංදු දා ගන්න පුළුවන්. හැබැයි බිංදු දාගන්නේ ජෝඩු ජාම බිංදු දාගන්නේ. එහෙනම් මෙන්න මේ බිංදු ජෝඩුව මෙන්න මෙතන දානවා මම. මෙන්න මෙතන දානවා. එතන කීයද මෙතන? 35400. එතකොටත් අපි කරන්නේ දැන් මෙතන තියෙන්නේ දැන් මෙතන උඩ සංඛ්‍යාව තියෙන 184 නේ. දශම නැතුව ගත්තොත් 184 තමයි තියෙන්නේ. 184. එතකොට 184 දෙකෙන් ගුණ කරලා ගන්න ඕන. 184 දෙකෙන් ගුණ කරාම කීයද? ගුණ කරාම 368 තමයි එන්නේ. 368 තමයි එන්නේ. එහෙනම් මෙතනට එන්න ඕන 3680 ගණක් තමයි එන්න ඕන. 3680 ගණක් තමයි එන්න ඕන. මෙතන එක ස්ථානයේ සංඛ්‍යාව තමයි මෙතන එක ස්ථානෙත් එන්න ඕන. දැන් මෙතන තියෙන්නේ 35000 ගණක් නේ. දැන් මෙතන තියෙන්න ඕන දැන් එක දැම්මොත් 3681 ගුණ කිරීම එක කියන්නේ 3600 ගණක් නෙන්නේ. දෙක දැම්මොත් 6000 ගණක් වගේ නෙන්නේ. ටිකක් නිකන් සැලකිය යුතු සංඛ්‍යාවක් දාන්න වෙනවා. අපි නිකන් 8 වගේ දාලා බලමු. 8 වගේ මේ දෙපැත්තට මට දැම්මොත් 3688යි. 3688 ගුණ කරන්න ඕන 8න්. 29504ක් තමයි එන්නේ. ඊටත් වඩා වැඩිනේ 35000 ගණක් එන්නේ නේද? එහෙනම් නිකම්ම අපි 9 දාලා බලමු. 9 දාලා බලමු මේක පහු කරනවද කියලා. 3689 ගුණ කරන්න ඕන 9. 33201ක්.
ආයි මේක 10 දාන්න බෑනේ. එක ස්ථානට 10 එන්නේ. එහෙනම් මේක තමයි දාන්න වෙන්නේ. 9 තමයි දාන්න වෙන්නේ. එතන තියෙන 35000 ගණක් මෙතන තියෙන 33000 ගණක්. එහෙනම් 9 දාන්න. 3689 වරක් 9 33201යි 33201යි 35401 අඩු කරන්න 2189 2199 කියනවා. දැන් ආසන්න දශම ස්ථාන දෙකකට මේ නිවැරදිව හොයන්න කියන්නේ නේ. එහෙනම් දැන් මෙතන ඇවිල්ලා තියෙන බලන්න 1.849 මේක තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඒතොර ආසන්න දශම ස්ථාන දෙකකට තමයි වට යන්නේ කියන්නේ. ඒතොර මේක පළවෙනි දශම ස්ථානය. මේක දෙවෙනි දශම ස්ථානය. එහෙනම් මෙන්න මේ දෙවෙනි දශම ස්ථානේ තමයි වට යන්න කියලා කියන්නේ. කොහොමද වට යන්නේ? එන්න මම ටුට්ටක් කියලා දෙන්න. වට යන්නේ මෙහෙමයි. දැන් අපිට වට යන්න ඕන දශම මොකක් හරි ස්ථානයේ තියෙනවනේ. මේ දෙවෙනි දශම ස්ථානෙට වට යන්නේ නේද? ඊට පිටපස්සේ සංඛ්‍යාව දිහා බලන්න ඕන. ඊට පිටපස්සේ සංඛ්‍යාව දිහා බලන්න ඕන. ඊට පිටපස්සේ සංඛ්‍යාව 5 හෝ ඊට වඩා වැඩි නම් ඊට පිටපස්සේ සංඛ්‍යාව 5 හෝ ඊට වඩා වැඩි නම් මෙන්න මේකට එකක් එකතු කරන්න ඕන. මෙන්න මේකට එකක් එකතු කරන්න ඕන. එතකොට 1.85 මේක කියන්නේ නෑ දෙවන දශම ස්ථානට වට යන්න කිව්වොත් දෙවෙනි දශම ස්ථානේ නතර කරන්න ඕන. ඊට පස්සේ කොච්චර සංඛ්‍යා තිබ්බත් ඒවා ලියන්නේ නෑ. එහෙනම් දැන් හිතන්න මෙතන නිකන් මේ 3 වගේ ඔහොම තිබ්බා කියලා හිතන්න. එතකොට දැන් මෙතන 5 හෝ ඊට වඩා වැඩි නෑනේ. 5 හෝ ඊට වඩා වැඩි නෑනේ. 4 හෝ ඊට වඩා අඩුනේ තියෙන්නේ නේ. 4 හෝ ඊට වඩා අඩුනේ තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේ එකක් එකතු කරන්නේ නැහැ. ඒතර මේ විදිහටම තමයි තියන්නේ. මේක ලියන්නේ නැහැ. 1.84. 1.84. ඒ විදිහට තමයි වට යන්නේ. සංඛ්‍යා වට යන්නේ. දෙවෙනි දශම ස්ථානට වට යන්න කිව්වොත් පිටපස්සේ තියෙන සංඛ්‍යා බැලුවා ඒක 5 හෝ ඊට වඩා වැඩි නම් ඒ දෙවෙනි දශම ස්ථානට එකක් එකතු කරන්න ඕන. එහෙම නැත්නම් 4 හෝ ඊට වඩා අඩුයි නම් මොකොත් එකතු කරන්න අඩු කරන්නේ නැහැ. මේ පිටපස්සේ තියෙන එක ලියන්නේ නැතුව දෙවෙනි දශම ස්ථානේ දැන් ඉස්සරහට ලියනවා. ඒ විදිහට තමයි වට යන්නේ. ඒතර මෙතන උත්තරේ වැටෙව්වාම එන්නේ 1.85. එහෙනම් අපිට ලියන්න පුළුවන් 3.42 වර්ගමූලය කෙලින්ම 1.85 විදිහට ආසන්න වශයෙන් ලියන්න පුළුවන්. 1.85 විදිහට ආසන්න වශයෙන් ලියන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයේ තවත් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. 2.2 අභ්‍යාසයේ තියෙන ගණන් අනිවාර්යයෙන්ම හදන්න. ඒ මේ ගාන කියන්නේ ටිකක් මේක අර දිගට යනවනේ සංකීර්ණ නෙවෙයි. ටිකක් අර දිගට යනවා ටිකක් මතක තියාගන්න තියෙන කරුණු ටිකක් වැඩි. එතකොට මේ වගේ ගණන් එතකොට ටිකක් හදන්න ඕන වැඩිපුර. ඒ 2.2 අභ්‍යාසය අනිවාර්යයෙන්ම හදලා මේක ප්‍රැක්ටිස් වෙන්න. 2.2 අභ්‍යාසය හදලා කැලලකින් ගහලා බලන්න වර්ගමූලේ. ආසන්නව මේ අර බෙදීමේ ක්‍රමයෙන් එන එක කැලලකින් එනවද කියලා බලන්න. හරි එහෙනම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් විදියට වීඩියෝ එක එනවා. එහෙනම් ගිහලා එන්න.